අපි මේ ලෝකේ ඕන තරම් දන් දෙනවා. නමුත් දානයක් කොහොමද හරියට පූජා කරන්නේ? සතුටු වෙන්න පුළුවන් ආකාරයෙන් දානයක් දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් දන් දුන්නා කියලා හිතාගෙන හිටියට අපි හිතාගෙන ඉඳලා විතරයි තියෙන්නේ, හරියටම දන් දෙවිලා නැහැ. ඒ නිසා බලාපොරොත්තු වෙච්ච කුසල් ලැබිලා නැහැ. එහෙම ඇති වෙන මිත්‍යා දෘෂ්ටික තත්වයන් නොදන්නාකම් සියල්ල දුරු කරගෙන ඉදිරියට යන්න ඕන නිසා බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතාව විස්තරාත්මකව ටිකක් සාකච්ඡා කරමින් මේ දේශනා මාලාව ඉදිරියට අරන් යමු කියලා අපි කතා කළා. ඒ නිසා මේ දාන පාරමිතාව සම්පූර්ණ කරපු හැටි අපි මුලින් සඳහන් කරපු ගාථා රත්නය, දානය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරපු ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් දක්ෂිනා විභංග සූත්‍රය. දක්ෂිනා විභංග සූත්‍රයේ එක ගාථාවක් තමයි අපි මුලින් සිහිපත් කරන්න යෙදුනේ. අපි මේ ගාථාව කෙටියෙන් සිහිපත් කරමින් පාරමිතාව සම්පූර්ණ කරගෙන තැනට යමු. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං, කරුණු පහක් දේශනා කළා. යම් කෙනෙක් දන් දෙන්න සූදානම් වෙනකොට, බලාපොරොත්තු වෙනකොට, ඒ දාණය මුදුන්පත් කරගන්න, මහත්ඵල කරගන්න මුලින්ම දන් දෙන දායකයා සිල්වත් වෙන්න ඕනේ. එහෙම නැතිනම් මේ පාරමිතාව සාකච්ඡා කරනකොට බෝසතාණන් වහන්සේ ලබලා තියෙන ආනිසංස පිළිබඳව දැනෙනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්, එහෙනම් ඉතින් අපි දුන්න දානවලත් එහෙම්මම ආනිසංස අපිට තියෙන්න එපැයි. ඔය සඳහන් කළාට කොයි අපි නම් එහෙම දැක්කේ නෑ. මහ විශාල දන් දීපු අයට එහෙම ආනිසංස ලැබෙනවා අපි දැක්කෙත් නෑ කියලා, අපිට ලැබුණෙත් නෑ. එහෙම දුන්න අයට ලැබෙනවා දැක්කෙත් නෑ කියලා සමහරලාට කාරණාව පිළිබඳව සැක උපදවන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාවේදී මුලින්ම අවධාරණය කරගත යුතු කාරණාව තමයි දන් දෙන දායකයා. දායකයාගේ පාරිශුද්ධත්වය ඊටාම වටිනවා. ඒ නිසා දායකයා සිල්වත් වෙන්න ඕනේ. බෝසතාණන් වහන්සේ මේ හැම දානයක්ම පූජා කළේ උන්වහන්සේ නොකැඩුන, නොබිදුන සිල්වල පිහිටලාමයි උන්වහන්සේ දන් දුන්නේ. ඒ නිසා මේ දාන ස්වල්ප මාත්‍රයක් වුණත් අතිශයින්ම මහත්ඵලයි, මහානිසංසදායකයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළා සිල්වත් වෙන්න කියලා. ඉතින් මේ දේශනාවේ සඳහන් කළා කෙසේ වෙතත් බෞද්ධ සමාජයේ සිල්වත්නේ. බෞද්ධයා කියන්නේ නිරන්තරයෙන් පන්සිල් මත ඉන්න කෙනෙක්. ඒ නිසා බෞද්ධයා කොහොමත් සිල්වත්. ඒ නිසා ඒ කාරණාව අවධාරණය කළා. එහෙම නැතුව අපේ සුගතිය අනුන්ගේ කර උඩින් අරන් යන්න බලාගෙන හිටියට කවදාවත් ඒක වෙන්නේ නැහැ. වර්තමානයේ අපි හුඟක් දකින්නේ ඒක. දායකයා සිල්වත් වෙන්න කල්පනාවක් නැහැ. නමුත් ප්‍රතිග්‍රාහකයන්ගේ සිල් තමයි හොයන්නේ. එහෙම වෙච්චාම අපි මේ අනුන්ගේ සිල් උඩ යන්න හදන්නේ. එහෙම මේ ගමන යන්න බැරි නිසා තමයි මුලින්ම දේශනා කළේ දායකයා සිල්වත් වෙන්න. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං. තමන් සිල්වත් වෙලා තමන්ට දන් දෙන්න සිල්වතෙක් ඉන්නවනම් ඒ කාරණාව ඊටාම සම්පූර්ණයි, ඊටාම ඉහළයි. නමුත් තමන්ගේ සීලේ තියෙන නිසා දුස්සීලයකට දන් දුන්නත් තමන්ට ආනිසංස සහිතයි. ඒ තමන් සිල්වත්නේ. එහෙම අවස්ථා ඕන තරම් ධර්මයේ පෙන්නනවා. ප්‍රතිග්‍රාහකයා සිල්වත් නැතත් ආනිසංසය මහත්ඵල වෙනවා. හැබැයි ඊටාම සිල්වත් ප්‍රතිග්‍රාහකෙක් හම්බෙන්න ඕනේ. දායකයා සිල්වත් නැතත් සිල්වත්ම ප්‍රතිග්‍රාහකෙක් හම්බ වුණොත්. ඒකට එක උදාහරණයක් කෙටියෙන් මතක් කරොත්, කොසල් රජුරුවන්ගේ රාජ්‍යයේ හිටිය මේ මිනිස්සු මරණ කෙනා, දංගෙඩියට ගෙනහිල්ලා බෙල්ල කපන කෙනා. අද නම් කියන්නේ අලුගෝසුවා කියලා. එහෙම කෙනෙක් හිටියා කොසල් රජුරුවන්ට. හොර කණ්ඩායමක හිටපු කෙනෙක්. තම්බදාටික නම. ඉතින් මෙයා ප්‍රසිද්ධ තම්බදාටික චෝර. තම්බදාටික නම් හොරා. හොර කණ්ඩායම එයා පාවා දුන්නා. පාවා දුන්න නිසා මෙයා මැරුවේ නෑ, අනික් සියලු දෙනාම මරණයටපත් කළා. මෙයාට රැකියාවක් දුන්න. රැකියාව තමයි වැරදිකරුවන් ඝාතනය කිරීම. වසර 50 ගණනක්ම මෙයා කළේ මේ රැකියාව. ඉතින් දැන් මෙයාට වයසයි ගොඩක්. දැන් එකපාර අත උස්සලා මිනිස්සුන්ට කොටන්න බෑ. මොකද ඔය
දන් ගෙඩියේදී එකපාර බෙල්ල කපන්න ඕනේ. දෙපාරක් කොටන්න බෑ. කඩුව අතුල්ලලා කපන්න බෑ. එකපාර වෙන් කරන්න ඕනේ මරණ මිනිස්සයාට වේදනාව නොදැනෙන්න. නමුත් රාජපුරුෂයෝ පස්සේ දැක්කා මෙයා මරණකොට දෙතුන් පාර කොටනවා. කයි හයිය මදි. ඒක රජුරවන්න කීවට පස්සේ රජුරු මෙයා අයින් කළා. අයින් කළාට පස්සේ මෙයා කල්පනා කරනවා අදවත් හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා ප්‍රණීත ආහාරයක් වළඳන්න ඕනේ කියලා. මේ අවුරුදු 50 ගණනක් මේ රැකියාවෙමයි. ඒ කියන්නේ කවදාවත් එහෙනම් හොඳට නාන්න නැතුව ඇති. හැමදාම ලේකුණු තැවරිලා ඉන්නේ. ඒ නිසා අදවත් හොඳට නාලා අලුත් ඇඳුම් ඇඳලා ප්‍රණීත ආහාරයක් වළඳන්න ඕනේ. ඒක දරුවන්ට කීවා. දරුවෝ ඒක ඉෂ්ට කරලා දුන්නා. නාගන අලුත් ඇඳුම් ඇඳලා ආහාරය වළඳන්න සූදානම් වෙනකොටම ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩියා. දැක්කා. පුදුම සතුටක් ඇති වුණා. මගේ ජීවිතේ කවදාවත්ම කරලා නැති වැඩක්. මට බැරි වුණා දන් හැන්දක් බෙදා ගන්න. අද මම තව මොකට පරක්කු වෙනවද? ස්වාමීන් වහන්සේ නමක් පිණිසිඟා වැඩලා මගේ ප්‍රණීත ආහාරය ළඟට ලැබිලා. එහෙම්ම ආහාර බඳුන් ටික අරගත්තා. ස්වාමීන් වහන්සේට පිළිගන්නවා. මේ වෙන කවුරුවත් නෙමේ වැඩියෙත් සරියුත් මහ රහතන් වහන්සේමයි. උන්වහන්සේට දාන පූජා කළා හරි සතුටින් වන්දනා කළා. වැඳලා ආපහු තමන්ගේ නිවසට යන අතර යක්ෂණියක් එළදෙනකගේ වෙස් අරගෙන ඇවිල්ලා ඇනලා මරලා දානවා. හැබැයි තඹදා ටික දෙව්ලොව ගිය බවයි සඳහන්. මෙච්චර කාලයක් මිනී මරලා. මේ මොකක් නිසාද? සීලවන්තයෙකුට දානයක් පූජා කරලා ලබාගත් කුසලයයි සතුටයි. මෙයා කරපු අකුසල එයාට ආය භවයක විපාක දෙයි. නමුත් ඒ වෙලාවේ විපාක දුන්නේ මේ දානයේ මහත්ඵල භාවය නිසා. එහෙමනම් ප්‍රතිග්‍රාහකයා දුස්සීල වුණත් දායකයා දුස්සීල වුණත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නිසා දානයේ මහත්ඵල වෙනවා. කෙසේ වෙතත් දායකයා සිල්වත් නම් දානයේ ප්‍රතිග්‍රාහකයාගෙන් අපිට වැඩක් නැහැ. ප්‍රතිග්‍රාහකයා සිල්වත් නැතත් මහත්ඵල කරගන්න පුළුවන්. මොකද ප්‍රතිග්‍රාහකයන්ගේ සිල් අපිට හොයන්න බෑ. අපි දන්නේ නැහැ, පේන්නේ නැහැ සිල් පිට පැත්තට. ඒ නිසා මගේ හිතේ සතුටක් තියෙනවා මම සිල්වත්. ඒ නිසා මගේ දාණය මහත්ඵලයි. ඊළඟට දේශනා කළා ශ්‍රද්ධාවෙන් උපයාගත් වස්තුව. ඒ වස්තුවෙන් දන් දෙන්න ඕනේ කියලා. ශ්‍රද්ධාවෙන් උපයාගත් වස්තුවක්, නිවැරදිව උපයාගත් වස්තුවක්. මේ මංකොල්ල කාලා හොරකම් කරලා අනුන්ගෙන් කඩා වඩාගෙන එහෙම නොකරලා තමන් ධාර්මිකව සොයා සපයාගත් වස්තුවම දාන විශේෂ තියන්න. ඒ වෙලාවේ ශ්‍රද්ධා සිත තියෙන්න ඕනේ බොහොම දියුණු වෙලා. ඒ කියන්නේ තුනුරුවන් පිළිබඳව තියෙන ගෞරවයේ විශ්වාසය. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම, කැමැත්ත. කර්මඵලය විශ්වාස කරන්න ඕනේ. කර්මයයි කර්මඵලයයි මේ පින්කම කරාම මට මේන් ආනිසංස ලැබෙනවා. ඒ බව දන්න නිසායි මම මේ පින්කම කරන්නේ. එහෙනම් කර්මයේ පිළිබඳවත් කර්මඵලයේ පිළිබඳවත් හොඳ විශ්වාසයක් තියෙනවා. තං වේ දානං විපුල පලන්ති භූමි. අන්න ඒ දාණය මහත්ඵලයි, මහානිසංසදායකයි, විපුල ඵල අත්පත් කරලා දෙනවා. සබ්බධන ධම්මධන ජිනාති දුර්ලභව ලැබූ වටිනා මනුෂ්‍ය ජීවිතේ අපට සිදු කර ගැනීමට හැකි දානයන් අතර උතුම්ම දානය නම් ධර්ම දානයයි.